ඉතින් යාළුවනේ බස් එක පැයක් පරක්කුයි. ට්‍රැෆික් එක වැඩි හයිවේ වල එහෙම රාමසාන් නිවාඩු ඉවරලා ඉතින් කට්ටියට ගම්වල ගිහිල්ලා එන කට්ටිය වාහන වැඩි හින්දා ට්‍රැෆික් එක වැඩි. පැයක් පරක්කුයි. ඉතින් යන්න දැන් ට්‍රේන් නැහැ. ඌචොන් වලට යන්න. يعني කිසිම තැනක නැහැ දැන් ට්‍රේන්. 12න් පස්සේ ඔක්කොම නවත්තනවා. බලමු. ABS වල එහෙම වුණොත් මම වීඩියෝ එකක් කරලා දාන්නම්. මේ බස් ටර්මිනල් එකේ ඇවිදින ගොඩක් තැන් තියෙනවා මේක ඇතුලේ. ඔක්කොම විස්තර ටික දාන්නම්. කට්ටියට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා මම. බලමු. හොඳ නිින්දක් දාගෙන ආවේ. පැය ගියා 9:00ට ආවේ. පැය 3:00ක් ගියා එන්න. යද්දි නම් ගියේ පැය 2:00ක් විතර. ඉතින් පැයක් වැඩි ට්‍රැෆික් එකේ හින්දා. අනික බස් එකත් පරක් වුණා. බස් අඩුයි. ඉස්සලා මොනවා හරි කන්න ඕන බඩගිනි. ඉතින් පැය 24 වැඩ කරන බස් ටර්මිනල් එක තමයි මේක. එළියටකන් ඉතින් ඇරලා මේ බාන කොච්චර බස් වැඩ කරනවද කියලා වෙන්නේ. එළියටකන් මම රැයට කන්න ඕඩර් කරා චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක්. මේ බස් ටර්මිනල් එකේ 4 වෙනි තට්ටුවේ. ෆෝර්ත් ෆ්ලෝර් එකේ තමයි මේ රෙස්ටුරන්ට් එක තියෙන්නේ. එළියට එකක් මේක ඇරලාලු. කැමරේ රෙඩි කියලා කිව්වේ. චිකන් ෆ්‍රයිඩ් රයිස් එක උනේ රිකිට් 10ක්. මේ තියෙන මෙතන මෙනු එක. Panandi. Udah anti ya lu. Nasi goreng ayam. One piece. Ada fry. Nasi goreng. ඉතින් මේ කෑම එක ටිකට් 10යි. කාලා බලමු රහ. ෆ්‍රී ටේබල් ලා. Kita dah kamu. Atau orang dah dia ni. Hai. Mấy cái mấy con này thì ít đó hơn.
ඉතින් මේ හැමෝම ඉන්නේ බස් එනකන්. ඉතින් එක පැති වලට යන්න ඉන්න කට්ටිය. පහසුකම් ඔක්කොම මේ බස් ටර්මිනල් එකේ තියෙන හින්දා හැමෝම ඇතුළටලා ඉන්නවා. හැමතැනම කඩවල ටික ඇරලා කීපයක් ඒවා වහලා තියෙන්නේ. ඒ වුණාට ඒ වගේම ඉතින් ඇරලා තියෙනවා. ඕන දෙයක් ගන්න කන්න බොන්න මොකද තියෙනවා. ඉතින් මම දැන් ටැක්සි එකක් දාගෙන යන්න හදන්නේ. මේකේ එළියනකන් ඉඳලා වැඩක් නැති හින්දා. ඉතින් ඔයාලට පෙන්නන්න ඕන ටික පෙන්නුවා. වැදගත්ම ටික. ඉතින් මම දැන් ටැක්සි එකක් දාගෙන මොකද දන්නවද? දැන් මෙතන එළියනකන් හිටියොත් එමෙ එක දවස් අපරාධේ. ඇවිදින්න තියෙන. දැන් මම යනවා මෙතන ඉඳන් කිලෝමීටර් 10ක් විතර තියෙන්නේ. ඉන්න තැනට. ඉතින් ටැක්සි එකක් දාගෙන යනවා. ඉතින් මේ වීඩියෝ එක මම මෙතන ඉවර කරනවා. ආයි හෙට දවසේ හම්බෙමු.